බුද්ධ ශාසනයක් නිසා අපිට දවසක් තිබ්බත් ඇති. බුද්ධ ශාසනයක් තියෙන කාලේ හිතන්ද කෙනෙක් පව් කරනවා අවුරුදු 100ක්. අවුරුදු 100ක් හොරකම් කරනවා. අවුරුදු 100ක් වැරදි කාම සේවනය කරනවා. ඒ පව් කන්දරාවම වහන්න පුළුවන් බුද්ධ ශාසනයට ආවොත්. ඒ පව් කන්දරාම වහන්න පුළුවන් බුද්ධ ශාසනය හරියට ආවොත්. හරියට ආවොත් ඒ පව් කන්දරාම වහන්න පුළුවන්. මෙහෙමයි ඒක. අඟුලිමාල අවුරුදු ගානක් මිනිස්සු දාස් ගානක් මැරුවා. බුද්ධ ශාසනයට ආවා විතරයි ඒ පව් කන්දරාවම වැහුවා. ආම්බපාලි කියන්නේ මේ බුද්ධ ශාසනයේ එන්න කලින් ගණිකාවක් රජගහනුවර මිනිස්සු සතුටු කර කර හිටියා. ගණිකාවක් විදිහට ඉඳලා තමන්ගේ ජීවිතේ වැරදි සියල්ල බුද්ධ ශාසනයෙන් වහලා දැම්මා. රහත් තෙරණියක් බවට පත් වුණා. පටාචාරා කියලා කියන්නේ සංසාරේ ගොඩාක් දුක් විඳපු කෙනෙක්. තමන්ගේ දරුවෝ මැරිලා වේදනාව විඳපු කෙනෙක්. දුක් විඳ හිටපු බුද්ධ ශාසනයට ඇවිල්ලා මුළු දුක් කන්දරාවම වැහුවා. බුද්ධ ශාසනයෙන් ගොඩාක් දේවල් වෙනස් කරන්න පුළුවන්. ඔබේ අඩුපාඩු හදාගන්න පුළුවන් මේ බුද්ධ ශාසනයේ. ඔබ දුප්පත් නම් බුද්ධ ශාසනයෙන් ඒ ටික හදාගන්න දන් දෙන්න. ඔබේ ජීවිත විරූපී නම් බුද්ධ ශාසනයෙන් ඒක හදාගන්න පුළුවන් තරම් මෙත්සිත වඩන්න. ඔබගේ ජීවිතේ ප්‍රඥාවන්ත නැත්නම් ඔබ ඉක්මනට වැරද්දට පෙළඹෙනවා නම් ෆෝන් එකක් ගත්තත් ජරාව බලන්න පෙළඹෙනවා නම් බණ අහන්න වැඩිපුර ප්‍රඥාවන්ත ජීවිත ලැබෙනවා මේ බුද්ධ ශාසනයට සම්බන්ධ වීමෙන්. ඔබේ දරුවෝ මැරෙනවා නම් ඔබට ගොඩාක් ලෙඩ දුක් තියෙනවා නම් පුළුවන් තරම් බුද්ධ ශාසනයට සම්බන්ධ වෙලා ඔබ පින් කරගන්න. ඔබට පුළුවන් ගොඩාක් බුද්ධ ශාසනයෙන් ජීවිත වෙනස් කරගන්න. බුද්ධ ශාසනය කියන්නේ තීරණාත්මක තැනක්. සංසාරේ නොලැබෙන ඔබට ලැබුණ තැනක්. ගොඩාක් අයට නොලැබෙන ඔබට ලැබුණ එකක්. බුද්ධ ශාසනය ලේසියෙන් ලැබෙන්නේ. බුද්ධ ශාසනය ලැබෙන්න බලවත් පිනක් ඕන. බලවත් පිනක් ඕන බුද්ධ ශාසනයක් ලැබෙන්න. ඒ නිසා සංඝයා දකින්න බලවත් පිනක් ඕන. සංඝයා මේ සිවුරු පොරවගත්ත සංඝයා දෙවියන් අතර නෑ. බ්‍රහ්ම ලෝකේ සංඝයා නෑ. බ්‍රහ්ම ලෝක බ්‍රහ්මයෙකුට සංඝයාට දන් දෙන්න ඕන නම් මනුස්ස ලෝකෙට එන්න ඕන. ඒ නිසා ඔබට මේ ලැබිච්ච අවස්ථාව තේරුම් ගන්න. දෙවියෙකුට දානයක් දෙන්න ඕන නම් සංඝයාට මනුස්ස ලෝකෙට එන්න ඕන. සුද්ධෙකුට හිතු විදියට දන් දෙන්න බෑ. මේ මනුස්ස ලෝකෙ විතරයි දන් දෙන්න තියෙන්නේ පින්වත්නි. මීට අවුරුදු 300කට විතර කලින් මහනුවර යුගයේ ස්වාමීන් වහන්සේ නමක් පාරේ පිණ්ඩපාත යනකොට ඒ කාලේ මිනිස්සු දන්නේ පිණ්ඩපාත කියන්නේ මොකක්ද කියලා. ඒ කාලේ මහනුවර යුගයේ මිනිස්සු දන්නේ. එහෙම යුගයක් ලංකාවේ තිබ්බා. ඒවා පහු කරගෙනයි මේ අපි පින්වත්නි තුනුරුවන් සරණින් මහ බෝධියේ සෑයේ පිහිටෙන් අපි අද දන් දෙනවා. අපි අද බණ අහනවා. ලංකාවේ මිනිස්සු දන් දෙන්න නැති අවස්ථා තිබ්බා. යුද්ධ තිබිලා මිනිස්සු හැංගි හිටපු කාල තිබ්බා. ලංකාවේ හැම පිරිමියෙක්ගෙම පිරිමි කියලා පිරිසක් හිටියනම් සිංහල හැම පිරිමියෙක්ගෙම අතපය කපලා තිබ්බ කාලයක් තිබ්බ පොළොන්නර යුගයේ. ප්‍රකෘති පිරිමියෙක් ලංකාවේ හිටියේ නැති කාලයක් තිබ්බා. ලංකාවට අවුරුදු 12ක් දුර්භීක්ෂ ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා මරාගෙන පුච්චලා කාපු කාලයක් තිබ්බා. එහෙම යුග පහු කරගෙන ඇවිල්ලායි මේ අපි දන් දීම ගැන කතා කරන්නේ. සිල් රැකීම ගැන කතා කරන්නේ. බණ ඇසීම ගැන කතා කරන්නේ. මේ කාලය ගොඩාක් නෑ පින්වත්නි. ටික කාලයයි තියෙන්නේ. ටික කාලයයි තියෙන්නේ. මේ කාලේ ඉක්මනට පින් පුරව ගන්න. මේ කාලේ ඉක්මනට පින් රැස් කරගන්න. මේ කාලේ ඉක්මනට තමන්ගේ යහපත හදාගන්න. ඔබ හෙට උදේ මැරුණොත් එහෙම ඔබට සියල්ල අහිමි වෙනවා.